යකෝ හට. පරිසුන්දර මන්ත්‍රීතුමා. ඉතින් මොකද වෙන්නේ? පෝස්ටර් ටික නම් ගැහුවා. උණ්ඩා ජුලෝලා බලවේගය. අපේ මිනිහෙක්. කම්බෝරෙක් කියලාත් දාලානේ. මේ කෑල්ල කපන්න ඕනේ. වල්ලූරා ලකුණේ. එක්ක ගොඩ නගමු. දැල්වෙන පහන් සිළු වලට නිවෙන සුලක. අවුලක් නැහැ. සිකියුරිටි මේක පොඩ්ඩක් බලන්න. අවුලක් නැහැ. එහෙනම් එච්චර. එහෙනම් පිට ඉඳන් වැඩ කටයුතු ටික පටන් ගමු. දෙකම්තුමා මේ ඉතුරු ටිකත් හදාගන්න හරි ගස්සලා මේ ඡන්ද පෙට්ටිය ගාවට අපේ ගාඩ් එක පොඩ්ඩක් දාන්න ඕනේ. මෙයාවත් දාන්න ඕනේ. මෙයාව මාත් එක්ක යන්න ඕනේ. තව එක්කෙනෙක් අපිට සිකියුරිටි කෙනෙකුට හොයාගන්න එදාට. දැම්ම එපා. හරිද? හරි එහෙනම්. යන්නේ වෙන කට්ටිය. සර් මේකට බුලට්. බුලට් එකක් කරන් දෙන්නම්. හදිසියෙද ඉන්නව කයිසේ. මේ ය බඩ ජය ගොඩ. අම්මට සිදියා. මේක උඩට යන්නේ. මේකට යන්න. ගන්න ඕන. ඔය චෙක් කරන්න. සිකුඩ මෙහෙට එන්න මෙහෙට පිස්සුකුට ඉන්න කයිසේ. අමෙතුමා ආයිබෝන්. මෙහෙමයි මහන්තියෝ සිද්ධිමන්ට එක. හරිද? මේ ඉන්නේ පරිසුන්දර මන්ත්‍රීතුමා. හරිද? ඉල්ලන්නේ මේ ලකුණේ. ඌරා මේ ටෙඩමා දෙලේකම්තුමා. එහෙනම් ඔයාම කියන්නකෝ. පිස්සු කියලා ඉන්න එපා. මේ කල්ලා යන්නේ සිකුඩේ. මේ ආයිබෝන් මහත්තයෝ මේ මම මේ සැරේ ඡන්දෙ දෙන්න. පොඩ්ඩක් ඉන්නකෝ අදිස්සි වෙන්න නැතුව. මේ සැරේ ඡන්ද ඉල්ලනවා. චන්ද්‍රපත්‍රිකාව මෙන්න. මේ ඌරා ලකුණෙන් ඉල්ලන්නේ. හරිද? මේ එතකොට අපේ පක්ෂේ නම තමයි හොන්ඩා ජුලෝලා පක්ෂය. හරිද? අපිට ඡන්ද දෙන්න කියලා තමයි කියන්නේ. අපි මේ ඉතින් රටට ගමට වැඩක් දායක පුද්ගලයෝනේ. අපි මේකට වැඩ කරලා තියෙනවනේ. හොරා කාලා නෑ. වැඩ කරලා තියෙනවා. ඒක තමයි. මේ ඒ හින්දා අපි පොඩ්ඩක් අනිවාර්යෙන් දෙන්න. අනිවාර්යෙන් දෙනවා. කාටලා ඉන්න ඕයි. මේ අපි ගිහින් එන්නම්. මේ 6 වෙනිදා ඡන්ද තියෙන්නේ. එතකොට හෙට අපේ හවස තියෙනවා රැස්වීම. රැස්වීමට පොඩ්ඩක් ඇවිල්ලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා බලලා මේ හොඳයි නම් ඡන්ද දෙන්න නැත්නම් ඒත් දෙන්න. අවුලක් නැහැ. අපි යන්නේ සිකුරිටි යන්නේ. හරි නා ආයිබෝන්. දැල් වෙන පහන් සිළු වලට නිවෙන සුලඟ. පහන් නිමනවා. මූතුර මුගේ ලකුණත් උර ආවා මගෙන් ඡන්දේ ගන්න. වරෙන්කෝ මේ පාර දෙන්නම් කරමු තරමක් බොරු කරලා වරෙන්කෝ මේ පාර ගන්න. දැන් මේකම්තුමා අපි මේ කට්ටියට තව හොඳ කෙබර ටිකක් අරින්න ඕනේ. අපි තව ඕන්නම් කියමු අකුණු සන්නායක ගෙවල් වලට හයි කරනවා කියලා. එතකොට කට්ටිය දැන් මේ පැත්තේ සිග්නල් ලයිට් ගන්න. කණු සිග්නල් කණු. එතකොට ගෙවල් කරන්ට් එක නැති ගෙවල් වලට විදුලි බලාගාර දෙන්න. වැඩේ ඉවරයි. හොඳ කෙබර ටිකක් අරින්න. මේ ගමේ ඉන්නේ අමු මොඩියෝ ටික. අනාතයි ඉතින්. කියන්න බා නරේ කියන්න බා රණ්ඩක වෙඩි තියනවා. කියන්න බා කියන මම මැරෙයි මන්තුමා. සිකියුරිටි. අපි මන්තුමා. ඕක පාත් දානවා ඉතින් තමුසර හරියට මෙහෙදෙනවා. මන්ත්‍රීතුමා. පරිසුන්දර මන්ත්‍රීතුමා. ඌරා වල්ලූරා හැටනවා වේ. මන්ත්‍රීතුමා තමයි මන් දෙන්න හිටියේ මේ පාර ඡන්දේ. අනිවාර්යෙන් දෙන්න ඕනේ. අනිවාර්යෙන් දෙනවා. සේ පොඩ්ඩක් ඉන්නා මිනිස්සෙක් කතා කරනකම්. අපි මේ සැරේ ඡන්ද දෙනවා. එහෙනම් ඡන්ද දෙන්න. අයවන්නේ ඔයාලගේ හරකුන්ට අපි මේ සැරේ පයින් යන්න තියන්නේ. හරකුන්ගේ කුර වලට අපි රෝදහයි කරලා දෙනවා මේ එකක් යන්න. නැත්නම් ඔයාලටත් තමයි ගන්න මැෂින් දෙනවා. ඒ වගේම තමයි අපි ඔයාලට දෙනවා අර පොඩි ට්‍රක් තියන්නේ. හරක් බඳින්න යන ට්‍රක්. ඒ වගේම තමයි හරක් ලෙඩ වුණාම දාගෙන යන්න ඉස්පිරිතාලයක් හදනවා ගෙදර. ඉලි දෙන්න මැෂින් දෙනවා. ඔව් ගන්න මැෂින්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. අනිවාර්යයෙන්ම ඔය වේදමන් අනිවාර්යෙන් වෙනවා. ඔයාලා බය වෙන්න එපා ඒකන. දන්නවනේ අපි දැන් කිව්වොත් කරනවා. මේ පොඩ්ඩක් පැත වෙනවා. මේ එහෙනම් අපි ගිහින් එන්නම්. ආයිබෝන්. මන්ත්‍රීතුමා තමයි දෙන්නේ. කාරන්නේ කාරියන්නේ සෙක්කොයි ඔහේ නේ සලූන් එක දිහාට යනවා මේ සලූන් එකනේ ඒ පූජි මම රොට්ට කවන්න මේ තියනවාද බර රවුල කපන්න කමු පූජි කෑ ගහන්න එපා එළම නවතන මිනිස්සු බලන්න හදන්නේ
මෙහෙ දෙනවා දැලිපි උඹලට වඩා බොඩි ගාර්ඩ්ලා අපි දැකලා දෙනවා ඔයි. මොනවා අපිට උගන්නන්න. අයිබෝන් මන්දිරුම. අයිබෝන්. මොකද නැගිටින්න උඹ හිටපන්. හැට නෑ ලකුණු හැට නෑ උරා මාසික බලි සුන්දර වන්තුමා ඉස්සෙන්නේ ඔයි. දෙන්න අයිබෝන්. මේ සැරේත් මං ඡන්ද ඉල්ලනවා. අනිවාර්යෙන් ඡන්ද දෙන්න. පොඩ්ඩක් ඉන්න වයසේ ගුටිනවා. මේ සිකුරිටි මෙන්න කච්චියරේ කුඩු වෙන්න. මේ කියන්න බා. මේ ගිය සැරේත් අපි ඡන්ද ඉල්ලුවා. අනිවාර්යෙන් දෙන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න වයසේ පිස්සු වෙලා ඉන්න වන්නද? මේ ගිය සැරේත් අපි ඉල්ලුවා. ගිය සැරේ අලිපස්ස මේ සැරේ අපි පොඩ්ඩක් ලකුණ වාඩු කරා උරුමක් එක තමයි තියෙන්නේ. දන්න නැති වලිසුන්දරේ වැඩ ගිය සැරේට වඩා මේ සැරේ ගොඩක් ප්‍රතිපත්ති තියෙනවා. මේ සැරේ ඡන්දේ පොඩ්ඩක් කතරේ ගහලා දෙන්න. ලොකුවට නෙමෙයි කතරේ ගහන එක නේද? පෑනක් කියලා දෙන්න. ඔව් පෑනක් අපි දෙන්නම් මේ පෑනක දීලා කතරේ ගහලා දෙන්න. උදව් කරා හැකිනේ නේද? දෙන්න උදව් දෙන්න. අනිවාර්යෙන් දෙන්න. අවුලක්. කියන්න බාන්න ඇමතුමා ප්‍රතිපත්ති ටික. ගිය පාරත් අපිට කෙලවුණා. ප්‍රතිපත්ති ටික කියන්නේ මෙහෙමයි. අපි මේ සැරේ ලොකු වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ සැරේ හැම টয়ලට් නැති ගෙදරට බාස්කට් එකක් දෙනවා. ඒ වගේම තට්ටු දෙකේ টয়ලට් හදනවා. ඒ වගේම තමයි টয়ලට් එකට තාර දානවා. ඒ වගේම තමයි කසාද බැඳපුණාට තමයි ගෙවල් වලට කසාද බඳිද්දී අපි තට්ටු දෙකේ ගෙවල් දෙනවා. ඒ වගේම තමයි හැම පාරකම තාර දානවා. එතකොට බස් දෙනවා හැම කොටම. මේ එහෙනම් හෙටවස රැස්වීමක් කියනවා. අපි ප්‍රතිපත්ති ටික හෙටවස ඔක්කොම එළිලා පොඩ්ඩක් ඉන්නවා ඉසේ. මේ හෙට උදේ එළි දක්වනවා. එතකොට 6 වෙනිදා දැන් ඡන්දෙට අපිට පොඩි මේ කඩේක් ගාලා පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ගිහලා එන්න. ආයිබෝන්. ඉතින් ගිය පාරේ ආවිලි අලිපස්සෙන්නේ මේ පාරේ ඌරගේ. ඒ ඔබ හින්දා තමයි මේ ඔක්කොම ඵලයන් ඇති. හරුකින් මේ දුෂ්ටමාම අපිට සෑහෙන ලකුණු. අපේ මන්ත්‍රීතුමා අපේ නැගිටින්න වැටේ ඉඳලා මේ අදත් කියලාගේ මන්ත්‍රීතුමා වැටේ. මේ අනිවාර්යෙන් පොඩ්ඩක් ඉන්නකෝ. මේ අපි ගිය සැරේ ඉල්ලුවේ අලිපස්සෙන්. ඔයා ඒක දන්නවනේ. මේ සැරේ ඉතින් පොඩ්ඩක් චේන්ජ් කරා ඌරට. ඌරා කියන්නේ පොඩ්ඩක් පිළිසිදු සතෙන්නේ. අලිපස්ස කියන්නේ පොඩ්ඩක් ජරා ජීර්ණ වෙලානේ. අනේ ගිය සැරේ 62නේ මේ අංකෙ තිබ්බේ. අපි මේ සැරේ 62 අයින් කරලා මේ සැරේ දැම්මා 69. එතකොට අර පොඩ්ඩක් ගැම්මක් තියෙනවා. කියන්නේ ගිය සැරේ බහැලා ඉඳලා මේ සැරේ නැගලා වගේ. මේ අනිවාර්යෙන් ඡන්ද දෙන්න. පොඩ්ඩක් ඉන්න කතා කරලා අපේ මන්ත්‍රීතුමාට දෙන්න තු වෙන කාට දෙන්නද? මම දන්නා. ඔයාටම කියලා මං තෑග්ගුත් ගෙනාවා. මේ ඉතින් මන්ත්‍රීතුමා අපට සලකන්න එපා. ආයි දන්නවනේ. මේ මන්ත්‍රීතුමා පෝස්ටර් එහෙම ගහන්න පෝස්ටර් හවස් දිනා මම මේ කියන්න හදුවා විතරයි. හවස් වෙලා අපි ගල් පැත්තෙන් මම තව එකක් දෙන්න. හැබැයි මේ ඌවා බීලා වැටිලා නම් ඉන්න එපා. මේ බෝක්කු ගානේ මේ මොකද මේ මයි පෝස්ටරේ අතේ තියෙන හින්දා. එන අපි හරි ඔයා ඉඳලා හරි අවශ්‍යලා එන්නම් ඈ. හරි මන්ත්‍රීතුමා. මේ හරි නේ ඉඳ ගන්නකො. හරි එන පරිස්සමට ගෙදර යන්න. හරි නේ අපි යන්නම් ආයිබෝන් නේ. ආයිබෝන්. පෝස්ටරේ දෙනවා ඉසේ. පෝස්ටරේ තියාගන්නවා අපි ගිහින් එනම් හරි ආයිබෝන් ආයිබෝන්. අපේ මන්ත්‍රීතුමාට ජය වේවා. හරි ආදරේ. මොනවා නැතත් මන්ත්‍රීතුමා ඉතින් මට සලකනවා මේ ගමේ මොකෙට සැලකුවේ නැතත් ආදරියම්ම. බයිඩෝ. ආයිබෝන්. සුබ උදෑසනක් වේවා ගරු ප්‍රදේශවාදී හිතවතුනි. අද අපේ වලිසුන්දර පාදේශීය සභා මන්ත්‍රීතුමාගේ ඡන්ද රැස්වීමයි. ඉතින් මං පාදේශීය සභා මන්ත්‍රීතුමාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ආයිබෝන් සියලු දෙනාටම අද මගේ මංගල ඡන්ද රැස්වීම ප්‍රදේශවාසී සියලු දෙනාගෙන් අවසරයි. මගේ මංගල ඡන්ද රැස්වීමට ආපු ඔය හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අම්මට සමාවෙන්න. මගේ ලකුණ තමයි වල්ලූරා. ඒ වගේම තමයි අපේ ආදර්ශ පාඨය තමයි දැල්වෙන පහන්සිලු වලට නිවෙන සුළඟක්. ආදර්ශ පාඨය යටතේ තමයි මම ඡන්දෙ ඉල්ලන්නේ. ඕගොල්ලෝ සියලු දෙනාටම මම කියන්නේ මේ ඡන්දෙ දෙන්න කියලා. කැමේ හොඳයි නම් ඒත් දෙන්න නැත්නම් ඒත් දෙන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ ගමට හොඳ වැඩදායි පුද්ගලයෙක්. ඕගොල්ලෝ හැමෝම මේක දන්නවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ තියෙනවා. මම මේ ගමේ සියලු ගෙවල් වලට හැම ගෙදරකටම
තාර දාලා දෙනවා මං ගානේ টয়ලට් එක යන පාරට. টয়ලට් එක යන පාරට විශේෂයෙන්ම තාර දානවා. ඒ වගේම තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවනි ප්‍රතිපත්තිය හැම ගෙදරකටම තට්ටු දෙකේ টয়ලට් එකක්. තට්ටු දෙකේ টয়ලට් එකක් දෙනවා. ඒ වගේම තමයි සහෝදර හිතවතුනි අපි ඊළඟට දෙන්න ලෑස්ති කරලා දෙන මොකද්ද? ඩිපෝයෙන් එක ගෙදරකට එක බස් එක ගානේ දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා ගෙදර පිටිපස්සේ টয়ලට් එක එහා පැත්තෙන් අපේ රේල් පාර දුම්රිය මාර්ගය ගමන් කරන්න. ඒ වගේම තමයි හැම ගෙදරකටම මේ මෙන්න මේ වගේ ඌරන්ගෙන් මුවන්ගෙන් රියවුන්ගෙන් වදුරන්ගෙන් ආරක්ෂා වෙන්න දෙනවා අපි පිස්තෝලයක් දෙනවා. ඒ වගේම තමයි සහෝදර සහෝදරවරුනි වැඩිහිටි දිනවා මම වැඩි කරනවා. වැඩිහිටි දීමනා වැඩි කරලා ඕගොල්ලන්ගේ ගම සෞභාග්‍යවත් කරනවා. හැම හේනකටම වතුර දෙනවා. ඒ වගේම තමයි හැම නිවසකටම පාන් වැරදුනා මේ ලයිට් දෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ හැමෝටම මෙතන ඉන්නේ මෙතන කොතනද මෙතන මේ නිවාසයක් මං ගානේ නොමිලේ පරිත්‍යාග කරනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ හැමෝගෙම ආදරණීය වලිසුන්දර ඇමතුමා විසින් ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා 5000 දීමනාවක් මට ඡන්ද දෙනවට අපි ඡන්ද පොළ ගාව ඉන්නවා. ඕගොල්ලෝ ෆෝන් එක හොරෙන් අරන් ගිහිල්ලා සාක්කුවේ දාගෙන මගේ අංකෙට කතර ගාන එකක් ගෙනල්ලා අපේ කට්ටියට පෙන්නුවොත් ඕගොල්ලන්ට රුපියල් 5000 දීමනාවක් හම්බෙනවා. මේ කට්ටිය අහුවෙන්න කරන්න එපා. අහුන්න කරොත් මාත් ගස්සේ. හරිද? ඒ වගේම තමයි මගේ ලකුණ. හරිද? මගේ ලකුණ ඌරා මාක් වල්ලූරා මාක්. ඒ වගේම තමයි මගේ අංකේ 69 ඕගොල්ලෝ හැමෝටම කියනවා ඡන්ද දෙන්න කියලා. ලේකම්තුමනි ඡන්ද පත් ටික අදිග දිගන්න. එතකොට සහෝදර හිතවතුනි ඕගොල්ලෝ හැමෝටම මම තව දීලා ඉවර නෑ. පරණ හට්ටි මුට්ටි කැඩිච්ච ප්ලාස්ටික් පුටු ඒ වගේම තමයි වොෂින් මැෂින් සීතකරන කනකරාභරණ හොරකම් දෙනවා. දෙන්න නැතුව ඉන්නේ ඔක්කොටම දෙනවා. දෙන්න තියෙනවා උපරිමයෙන්ම දෙනවා. සානදාය මිලකට ඕගොල්ලෝ හැමෝටම දෙන්න තියෙනවා උපරිමයෙන් දෙනවා. ඡන්දෙ දෙන්න හැමෝම මට දෙන්න. මම ඕගොල්ලෝ අමතක කරන්නේ නැහැ සහෝදර හිතවතුනි. හැම ගෙදරකම මම තව බයික් එකක් දෙනවා. තව ප්ලේන් එකක් දෙනවා. ප්ලේන් දෙන්න බෑ මේ බයික් එකක් දෙනවා. ඒ වගේම තමයි හිතවතුනි ඕගොල්ලෝ හැමෝගෙම ළමයින්ට හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් මම මේ ගම ඇතුලේ ආරම්භ කරනවා කියලා මම බය නැතුව වගකීමෙන් කියනවා. තේරුණාද ඕගොල්ලන්ට? හැම ගෙදරකටම යන පාරවල් මම තාර දාලා දෙනවා. ඒ වගේම තමයි පොල් කඩන්න මැෂින් එකක් දෙනවා. හැම ගෙදරකටම තෙල් ටැංකිය තෙල් සෙට් එකක් ගන්න දෙනවා. මම ඕගොල්ලෝ හැමෝම ඡන්දෙ දෙන්න කියලා තමයි මං ඉල්ලන්නේ. 6 වෙනිදා පැවැත්වෙන මැතිවරණයට මගේ ලකුණ ඉස්සරහ මගේ අංකෙට ඡන්දේ කතරේ ගහලා ඡන්දෙ දෙන්න. මගේ පක්ෂය තමයි මොකද්ද පක්ෂේ? හොන්ඩා ජුලෝලා පක්ෂේ වල්ලූරා ලකුණට ඡන්ද දෙන්න කියලා ආරාධනා කර සිටිනවා. මගේ නම වලිසුන්දර. එනං හැමෝටම ආයිබෝවන්. හොඳයි මන්ත්‍රීතුමා කියපු ටික වෙනවා නම් අපිට හොඳයි. ගිය පාර වගේ නම් බෑ මන්ත්‍රීතුමා. හරි දන්නේ නැද්ද ඔය පොඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා. මේ සැරේ මම අප්ඩේට්. ගිය පාර කොහොමද කිව්වේ මේක දෙනවා මෙහෙමයි කියලා. ගිය සැරේ ඉතින් ලංකාවේ තෙල් ප්‍රශ්නය තුනානේ. මම බඩු ටික අරන් තිබ්බේ. කොහොමද ඔයාලා ගෙවල් වලට එවන්නේ? ගෙවල් වලට එවන්න බෑ. ඕගොල්ලෝ ඇවිල්ලා කරේ ගාගෙන යනවා නම් මන් දෙනවා. අනික මගේ ගෙටත් ගිනි තියලා ගේට් එක ඕගොල්ලෝම නෙවුවත් කරේ. ඔව් නේ. ආයිබෝන් එනවා කට්ටිය. හැමෝම ඡන්ද දෙන්න. මේ නෝ යන්න. ඒ පොඩ්ඩක් ඉන්න. කට්ටියට කතා කරලා. ඡන්ද දෙන්න මේ ඌරා. මේ බිල්ඩින් හැදුවේ කවුද? මෙව කරේ මම. අද හැබැයි ලේකම්තුමා টয়ලට් යනවා කියලා ගියත් තාම නැහැ. ආයිබෝන්. දවස් කීයකට පස්සේද ඔය? සෑහෙන කාලෙකින් ඈ. මට මේ පොඩි වැඩ වගේක් තිබ්බා මේ පාර්ලිමේන්තුවේ. ඕගොල්ලන්ගේ ගමේ මේ මම ඔව් එන්නකෝ මන්ත්‍රීතුමා. එන්නකෝ මන්ත්‍රීතුමා. ඒ මන්ත්‍රීතුමාට අපි යන්නේ නෑ ඔහොම ඉන්න. ෂර්ට් එක ගලවන්නකෝ ඇයි මේ? ෂර්ට් ඕනේ නෑ අපි ඔයාලට සලකන්න යන්නේ. යන්නේ අපිට කොච්චර දේවල් සලකන්න කරන්නේ බෑ ඔයාලට අපි. අනේ අනේ ගලවන්න මන්ත්‍රීතුමා. එන්න මේ ගලවන්න. වෙන්න යන්නේ. ගලවන්න දෙන්න. කොයිද? අමුඩේ. අනේ කොන්න අනේ මං වාට වදින්න අනේ කොන්නේ.
මන්ද මේ කෝ අපේ චූටි මාලි ගන්නව මල් මල් පොකුර දෙන්න මේ මොනවද? මේ ගන්න ගන්න කටු. ගන්න කටු තමයි. තමයි ඒ අහන්න මන්ත්‍රීතුමා අද ගමේ මල් කැකුළු වගේ පොඩි ළමයි තමයි පිළිකා රෝවල් වල ඇඳවල් වල උඩට වෙලා ඉන්නේ මේක ගන්න මන්ත්‍රීතුමා ගන්න කෝ චූටි මාලි අපේ විශේෂ අර බීම එකක් හදලා දුන්නේ මන් දන්නවා. බෙන් ආ චූටි සුද්ද බොණ්ඩ මන්ත්‍රී මාලි. මොනවද මේ? බොණ්ඩ මොනවද මටනේ? ඔය තමයි අපිත් බීවේ ඇමතිතුමා ඔයා ෆිල්ටර් හදලා දෙනවා කිව්වා නේද අපිට? ඒ එකක්වත් අපිට කරලා දුන්නද? කරලා දුන්නද? කරලා දුන්නද? දැන් තේරෙනව නේද? දැන් තේරෙනව නේද අනේ අපේ මට සමාවෙන්න. මේ පිළිකා රෝහල් වල ඉන්නවා දැන් කට්ටිය. මේ ගම්වල දුප්පත් විදිනවා. වතුර බීලා මේ ජරා බීලා. තේරෙනව නේද දැන් අමතුල්මා ඔයාට? මන්ත්‍රීතුමා අපට මොනවද කීවේ? ටොයිලට් එකට යන පාර පවා කාපට් කරලා දෙනවා. අපට මේ මුකුත් ඕනේ මට සමාවෙන්න. කරන්න. ගමේ වැව කපනවා කිව්වා. අද වෙල්යායේ කුඹුරු කොච්චර පාළු වෙලා තියෙනවද? කොච්චර පාළු වෙලා තියෙනවද මන්ත්‍රීතුමා? කියන්න. මාළුකෝට රැස්සියෙන් ගහගෙන කීවේ කොහමද? මෙහෙම කරනවා අර කරනවා මෙහෙම කරනවා. මේ අපි යන්නම්. අපි යන්නම්. අපි යන්නම්. ඉන්න මන්ත්‍රීතුමා අපිට හරියද බොන්න පුළුවන් නම් අපි ගිහිල්ලා අපිට සල්ලි නැතුව නෙමෙයි බීවෑ කිය හරියද? ඔබතුමා අපිට පගාව දීලා මොනවද කරන්න මන්ත්‍රීතුමා? අනේ හරි අනේ මට යන්න දෙන්න. ඔව් අපි අර විශේෂ කෑමක් ගන්න විශේෂ කෑමක් චූටි. චූටි මාලේ අපි විශේෂ කෑමක් ගන්න. මේ මොනවද? සිකුරි Bagi kamu di